පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ගැන ඊටා ගැඹුරු කරුණක් දේශනා කරනවා. බාහිරින් සිවුරක් පෙරවාගත් පමණින් කෙනෙක් නියම ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාරන්නේ සැබෑ ලෙසම කහවතක් දැරීමට සුදුසු වෙන්නේ තමන්ගේ සිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් කසට ඉවත් කරන්න කැපවුණු කෙනායි. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳින් දමනය කරගත්ත සත්‍යවාදී ගුණධර්ම රකින්න කෙනෙක් තමයි ඒ උතුම් කාසාව වස්ත්‍රයට ඇත්තටම ගෞරවයක් අත්කර දෙන්නේ. ඒ නිසා සිවුර කියන්නේ හුදෙක් ඇඳුමක් නෙමෙයි. ඒක ඇතුළාන්තයේ පිරිසිදුකම පෙන්වන සලකුණක්.